අප ඉගෙනගත් ඉතිහාසය සත්‍යක්මද නැතිනම් බලවතුන් විසින් ලියන ලද ප්‍රබන්ධයක්ද. ලොවක් මවිත කළ සීගිරිය වසර 18ක් වැනි සුළු කාලයකදී ගොඩනැගූ බව පැවසීම කෙතරම් දුරට විද්‍යාත්මකද. අද අපි විමසා බලන්නේ මහා නාම හිමියන් විසින් ලියන ලද මහා වංශය තුල කාශ්‍යප රජුට හිමිකර දී ඇති තැන සහ ඒ පිටුපස ඇති සැඟවුණු දේශපාලනයයි. සීගිරිය ඇත්තටම කාශ්‍යපගේ නිර්මාණයක්ද නැතිනම් ඔහු විසින් පවතින මහා ශිෂ්ටාචාරයක නටබුන් මත කළ ප්‍රතිසංස්කරණයක් පමණක්ද? අද වීඩියෝව ඒ ගැනයි. කාශ්‍යප රජු සීගිරිය හැදුවායයි පැවසීමට ඇති ප්‍රබලම සාක්ෂිය හමුවන්නේ මහා වංශයේ දෙවනි කොටස වන චූලවංශයෙන්. එහි සඳහන් වන ආකාරයට තම පියා වූ ධාතුසේන රජුව මරා දැමීමෙන් පසු කාශ්‍යප රජු අනුරාධපුරයෙන් පලා එනවා. ඔහු තමාගේ ආරක්ෂාව සඳහාත් දෙවොලක් වැනි මාලිගාවක් ලෙසත් මේ පර්වතය තෝරාගත් බව එහි පැහැදිලිවම ලියා තිබෙනවා. එම ලේඛනයට අනුව කාශ්‍යප රජු විසින් පර්වතය වටා ප්‍රාකාර බැඳ සිංහයෙකුගේ හැඩයගත් ద్వාරයක් නිර්මාණය කළා. අදටත් අප දකින ඒ දැවැන්ත සිංහපාද දෙක කාශ්‍යපගේ ඒ මහා ව්‍යාපෘතියේ නිහඬ සාක්ෂියක් ලෙසයි සම්මත ඉතිහාසඥයන් සලකන්නේ. ඊළඟ ප්‍රධාන සාක්ෂිය වන්නේ සීගිරි කුරුටුගී සහ කැඩපත් පවුරයි. 8 වෙනි සහ 9 වෙනි සියවස්වල සීගිරිය නැරඹීමට ආ සංචාරකයන් තමන් දුටු දේ මේ පවුර මත ලියා තැබුවා. එම කුරුටුගීවල බොහෝ තැන්වල කාශ්‍යප රජු සහ සීගිරියේ සිරිය ගැන සඳහන් වෙනවා. විද්‍යාත්මකව බැලුවොත් සීගිරියේ ඇති ගඩොල් සහ බදාම වර්ග 5 වෙනි සියවසේ අනුරාධපුර යුගයට සමානකම් දක්වනවා. නමුත් මේ සියල්ලම කාශ්‍යප කළ බවට ස්ථිරවම කිව හැකිද? නැතිනම් ඔහු කලේ දැනටමත් තිබූ නගරයක් අලුත් වැඩියා කිරීමද? දැන් අපි මේ ප්‍රශ්නය විද්‍යාත්මකව සහ ගණිතමය ලෙස විමසා බලමු. සීගිරිය කියන්නේ හුදු ගල් පර්වතයක් නෙවෙයි. එය අතිශය සංකීර්ණ ජල උද්‍යාන පද්ධතියක්. ලොවක් මවිත කළ සිතුවම් කලාවක් සහ දැවන්ත නගර නිර්මාණයක්. කාශ්‍යප රජු සීගිරියට එන්නේ අනුරාධපුරෙන් පලා ඇවිත්. ඔහුට නිරන්තරයෙන්ම මුගලන්ගේ ආක්‍රමණික බිය තිබුණා. එවැනි යුධමය වාතාවරණයක් සහ මානසික පීඩනයක් යටතේ වසර 18ක් වැනි කෙටි කාලයකදී ටොන් දහස් ගණනක් බරති ගල් පර්වත කපා ඔපමට්ටම් කිරීම, අක්කර ගණනාවක පැතිරුණු ජල උද්‍යාන නිර්මාණය, පර්වතය මුදුනට ගඩොල් ලක්ෂ ගණනක් ප්‍රවාහණය කිරීම සහ සිරුරේ ආලේප කරන වර්ණක වසර 1500ක් යනතුරු නොමකෙන ලෙස සකස් කිරීම ඇත්තටම කළ හැකිද? නූතන ඉංජිනේරු තාක්ෂණයෙන් පවා මෙවැනි නිර්මාණයක් වසර 18කින් නිම කිරීම අසීරුයි. එසේනම් කාශ්‍යප රජු කලේ పూర్ව යුගයක එනම් රාවණා යුගයේ පැවති දියුණු තාක්ෂණික නගරයක් සොයාගෙන එහි තිබූ දේ අලුත් වෙඩියා කර භාවිත කිරීම පමණක් බවට වන මතය වඩාත් තර්කානුකූලයි. සීගිරිය ආලක මන්දාව ලෙස හඳුන්වන්නේ ඇයි? ආලක මන්දාව යනු වෛශ්‍රවණ හෙවත් කුවේරගේ දිව්‍යමය රාජධානියයි. රාවණා රජු කුවේරගෙන් මේ රාජධානිය දිනාගත් බව පුරාණ පොත්වල සඳහන් වෙනවා. සීගිරියේ ඇති සිංහපාදය දෙස බලන්න. ලොව පුරා විසිරී ඇති පිරමිඩ සහ මායාවරුන්ගේ නිර්මාණ දෙස බැලූ විට ඒ හැම තැනකම මෙවැනි දැවන්ත සත්වරූප දක්නට ලැබෙනවා. මෙය එක්තරා ආකාරයක බලශක්ති කේන්ද්‍රස්ථානයක සංකේතයක් විය හැකියි. රාවණා රජුගේ දණු මොනරය නැවැත්වීමට තරම් විශාල ප්‍රතලිතලයක් පර්වතයේ මුදුනේ තිබීමත්, පර්වතයේ අභ්‍යන්තරයේ ඇති රහස් උමන් මාර්ගත් රාවණා ඉතිහාසයට සජීවී සාක්ෂි සපයනවා.
මහා වංශය මේ කරුණු වසන් කළද ජනප්‍රවාද සහ සීගිරියේ ඇති භෞතික සාක්ෂි මගින් පසක් වන්නේ කාශ්‍යප රජු මෙහි පදිංචිවීමට පෙර සිටම මෙය තාක්ෂණිකව සන්නද්ධව තිබූ බවයි. සීගිරිය අවට සිදු කළ කැණීම්වලින් වසර 5000කට වඩා පැරණි මානව ශිෂ්ටාචාරවල සාක්ෂි හමු වී තිබෙනවා. පර්වතය පාමුල ඇති ලෙන්වල රාවණා යුගයටත් වඩා පැරණි සංකේත තිබිය හැකියි. කාබන් කාල නිර්ණයන් අනුව සීගිරියේ සමහර ඉදිකිරීම් කාශ්‍යපගේ කාලයට වඩා බෙහෙවින් පැරණි බවට ඇතැම් ස්වාධීන පර්යේෂකයන් තර්ක කරනවා. මහා වංශයේ දෙවනි කොටස ලියනු ලබන්නේ මහා නාම හිමියන් විසින්. මෙතනදී ඊතා වැදගත් කරුණක් තිබෙනවා. මහා නාම හිමියන් යනු ධාතුසේන රජුගේ සමීපතමයෙක් වගේම මුගලන් කුමාරයාගේ පාර්ශවයට දැඩි ලෙස හිතවත් වූ අයෙක්. කාශ්‍යප රජු සිය පියාව පණපිටින් බිත්තියකට තබා බැඳ මැරූ බවට චෝදනා එල්ල වෙනවා. එවැනි ක්‍රියාවක් කළ රජකුට එකල මහා විහාරය ඇතුළු සංඝයා වහන්සේලා කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසාම මහානාම හිමියන් කාශ්‍යප රජුව හඳුන්වන්නේ පීතෘඝාතක රජයෙකු ලෙසයි. විද්‍යාත්මකව බැලූ විට ඉතිහාසකරුවෙකු තමා අකමැති චරිතයක් ගැන ලියන විට එම චරිතයේ සැබෑ දක්ෂතා යටපත් කර ඔවුන්ට ලැබිය යුතු ගෞරවය විනතකට හැරවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. රාවණා රජුවැනි හෙළ රජවරුන්ගේ ඉතිහාසය හිතාමතාම මකාදමා ඒ සියලු ගෞරවයන් කාශ්‍යපවෙනි රජයෙකුට පැවරීම මහානාම හිමියන්ගේ උපායක් විය නොහැකිද? මහා වංශයේ ලියන අවධියේදී පැවති දේශපාලනික සහ ආගමික අවශ්‍යතා මට හෙළයන් සතුව තිබූ දියුණු තාක්ෂණික අතීතය යටපත් කර එය හුදෙක් රාජකීය පවුල් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස පෙන්වීමට මහානාම හිමියන් උත්සාහ කර ඇති බව පෙනී යනවා. ඔවුන්ට අවශ්‍ය වුණේ අපේ අතීතය රාවණාවැනි යක්ෂ ගෝත්‍රික රජයෙකුට වඩා පසුව පැමිණි විජයග්‍රාහී කුමාරවරුන්ට සම්බන්ධ කරන්නයි. අවසාන වශයෙන් සීගිරිය යනු කාශ්‍යපගේ බිය නිසා ගොඩනැගූ බලකොටුවක්ම නොව රාවණා රජුගේ සිට පැවතෙන හෙළයන්ගේ මහා තාක්ෂණික උරුමයකි. ඉතිහාසය ලියන්නන් එය වසන් කළද අදටත් සීගිරිය දෙස බලන ඕනෑම විද්‍යාත්මක මනසක් ඇති අයෙකුට වැටහෙන්නේ මෙය වසර 18ක වැඩක් නොවන බවයි. අපේ අතීතය ගැන අප ආඩම්බර විය යුත්තේ එය හුදු කතාවක් නිසා නොව එහි ඇති විද්‍යාත්මක පදනම නිසාවෙනි. ඔබේ අදහස කුමක්ද? මහානාම හිමියන් කාශ්‍යපව යොදාගෙන රාවණාගේ ඉතිහාසය සැබවින්ම වැළලුවාද? අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ සවිස්තරාත්මක වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. සත්‍යය සෑම විටම ජයගනීවි.